Hi guys, අපි දැන් ඉන්නේ බඹරුන්ගේ අඩවියේ. තාටික දුර යන්න තියෙනවා. අපි ආවේ ඌවෙලස් කැම්පස් එකකින් නම් සාමාන්‍ය පැල 90 කට දුර තියෙන්නේ. 10 කනුවට ආවම හරි 10 කනුවට ඇවිල්ලා එතනින් බහලා නමුනුකොළ බස් එක ඒකත් පැල 90ක් විතර දුර තියෙන්නේ. එතනින් ඇවිල්ලා ක්ලබ් හන්දියෙන් බැස්සහම හරියනවා. ඊට පස්සේ ඉතින් නම් පොඩි දුරක් ඇතුළට යන්න තියෙනවා. අපි දැන් මේ ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. මේක පරිසරය නම් මාර ලස්සනයි. ඇවිල්ලා බලන්න ඉතින්. බඹරගල පතන්ට යනකොට මෙන්න මේ වගේ මාර ලස්සන view එකක් තමයි තියෙන්නේ. අන්නව වටේම පේනවා. අපේ සෙට් එක යන ගමන් ඉන්නේ දැන්. එතනින් යනවා අපේ නයන අක්කා. ඔන්න දැන් අපේ ඉස්සරහින් එන අපේ රාගසිංහ. ඊට පස්සේ අපේ හංසනී එනවා. ඊට පස්සේ අපේ ලක්ෂ්මී අක්කා. ආවින්දි. මේ ඉන්න අපේ නයන අක්කා. අපේ නයන අක්කා ඉතින් ආතල්ලකට සිංහයක් හේව දාගෙන තමයි යන්නේ. නේද නයන අක්කේ? මම අපේ අමාරු යන අපේ කාවින්දි. මෙතෙන් ඉහාට ප්‍රතිපාදේ වාස් වෙනවා. ඔන්න මම දැන් ඔයාලට ලස්සන view එකක් පෙන්වන්න හදන්නේ මේ පාරේ තියෙන. මෙන්න මේක තමයි ඉතින් මාර ලස්සන පේන view එකක් මේක. පහලින් ටී ෆැක්ටරි, එතකොට මෙහි තියෙන ඉස්කෝල, එතකොට තව මෙහි තියෙන ප්‍රාදේශීය රෝහල්, මේ වගේ දේවල් ඔක්කොම මේ පල්ලෙහා තියෙනවා. තුරු කුඹුරු තියෙනවා, එතකොට තව තේවතු තියෙනවා. හැමදේම තියෙනවා. මේ පොඩි ගම්මානයක් වුණාට ඇත්තට එයාලට ඕන දේවල් ඔක්කොම තියෙනවා. හැබැයි අපිට බැලුවොත් අපිට ටිකක් දුෂ්කරයි වගේ. ඒ වුණාට එයාලා හරිම හොඳ ජීවිතයක් මේ පැත්තේ ගත කරනවා. පරිසරයත් එක්ක පරිසරය මාරම ලස්සනයි. ඉස්සරහින් අපේ සෙට් එකක් යනවා. ඉක්මනට ගිහින් බලමු මේක හන්දා. අහස පැහැදිලිව පේන මේ දවස්වල නම් මෙහෙට හොඳටම අවුවයි. සමහර දවස්වල නම් ඉතින් හොඳටම වහින කාලේ නම් මෙහෙ හොඳටම මිදුම. ඇයි ඉතින් මේකට බඹරගල පතන කියන්නේ? එතන ගිහිල්ලම බලමු මොකද මේකට බඹරගල පතන කියන්නේ කියලා. මෙතන ඌව පළාත් සංචාරක අමාත්‍යාංශයෙන් ගහලා තියෙනවා. ඉතින් පොඩි බෝඩ් එකක් බඹරගල පතනට යන තැන. මෙන්න මේ පාර තමයි ඉතින් යන්නේ ටිකක් දුර යන්න තියෙනවා කිව්වා. අපි සාමාන්‍යයෙන් ක්ලබ් හන්දියෙන් බහැලා කිලෝමීටරයක් විතර ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා මෙතන මේ බෝඩ් එක ගාවිනුත් ඇතුළට යන්න ඕනි කියලා අපි හපතනින්න කිව්වේ. ඉතින් බලමු තව කොච්චර දුරද කියලා. ඔන්න අපි දැන් බඹරගල පතනට යනකම් ඉන්නේ. මේ ඉන්නේ තමයි පතනේ ඇතුලේ ඉන්නේ. තව උඩට ගියේ නෑ. තව චුට්ට වෙලාවකින් අපි දැන් උඩට යන්න හදන්නේ. අපිට චූටි යාළුවෙකුත් හම්බුණා මේ යන්නේ යා තමයි. එයාත් අපිත් එක්ක උඩටම යනවා. මෙන්න මෙතන තමයි එන්ට්‍රන්ස් එක. මෙන්න මේ වගේ තැනක් තමයි තියෙන්නේ. ඉතින් ඇතුලට ගිහින් බලමු කොහොමද මේක කියලා. ඇයි මේකට බඹරගල පතන කියලා කියන්නේ? ඇත්තම කිව්වොත් අපි යහපොයි දෙහට නම් මේක ඇත්තනම බඹරු ඉන්නවා කිව්වා. බඹරුන්ගේ අඩවිය හන්දා තමයි මේකට මේ බඹරගල පතන කියලා කියන්නේ. ඉතින් උඩටම ගිහින් බලමු කොහොමද මේ හරිය කියලා. ඉතින් මාර ලස්සනයි මේ පැත්ත. හරිම කූල්. මෙහෙට වහින කාලේ නම් මේ හරිය මීදුමේ වැහිලා කියලා තමයි අපි දැනගත්තෝ ආපු කට්ටියකින්. අද නම් හොඳටම අවුව පායලා තියෙන දවසක්. අද ලස්සනයි වටේම හොඳට පේනවා. සමහර දවස්වල මේකේ වටේ පේන්නේ නැහැ. ඉතින් ගිහින් බලමු කොහොමද මෙතන කියලා. මෙතන බඹරගල පතන කිව්වට තිබුණ මෙතන සොහොනුත් තියෙනවා, මිනිවල් වෙනවා. මේ අද තියෙන මල ගෙදරක එකක් තමයි මෙතන තියෙන්නේ. මොකද මෙතන කැම්පින් කරනවා ළමයි. මේ මන් දෙන්න සොහොනුත් තියෙනවා. මට නම් බයයි ඇත්තම කිව්වොත්.
ඔන්න දැන් අපි බඹරකල පත්තනේ උඩටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලමු කොහොමද මෙතන තියෙන view එක කියලා. අපි දැන් ඉන්නේ බඹරකල පතනේ. ඔන්න බලන්න මෙන්න මේක තමයි view එක. අපි දැන් ඉන්නේ බඹරගල පත්තේ තව කෑල්ලක. මාර ලස්සනයි මේ බලන්න. මේ කාලේ මේක ගිනි අරගෙන නැත්තම් කවුරු හරි ගිනි තියලා බොහෝ දුරට ඉතින් ලව් ගිනි කියන්නේ ස්වභාවික දේවල් හන්තා මේක ගිනි ගන්නෙ. කස්නම් පොඩ්ඩක් පිච්චලා තියෙන්නේ. වහින කාලහම මේක සමහරට හරියයි. අතෙන්කොත් මාරම ලස්සන වීඩියෝ එකක් තියෙන්නේ මෙතන. දුර ලස්සනක් තියෙන්නේ. දුර නිදහස තියෙන මෙන්න මේ වගේ තැනකට ආපුවම ඉතින් නිදහසේ කැම්පින් කරලා රැ ඉඳලා යන්න තියෙන්නේ.